අපි දැන් බලමු MTF ඉගෙනුම හදාගන්න කොහොමද කියලා නිවර්දිව. ඔයාලා මුලින්ම යන්නේ Play Store එකට. Play Store එකට ගිහලා search කරන්න MTF කියලා. මෙතන MTF search කරාම පස්සේ app කීපයක් එනවා. මෙන්න මේ app කීපයෙන් ඔයාලා දෙවෙනිට තියෙන app එක touch කරගන්න. ඒක touch කරගත්තාන් පස්සේ මේ විදිහට එනවා. මෙතනින් ඔයාලා install කරගන්න මගේ තියෙන open මොකද මම කලින් install කරපු නිසා මෙතන මම open button එක දෙනවා. ඉතින් මේ MTF app එක පිළිබඳව බොහෝ තොරතුරු දරගන්න අපේ WhatsApp group එකට අනිවාර්යයෙන්ම join වෙන්න rate කරන ආකාරය, සල්ලි ගන්න ආකාරය පිළිබඳව මේ අපේ part 1 වීඩියෝ එක. ඉතින් මේ MTF app එකට අනිවාර්යයෙන්ම normal data අවශ්‍යයි. ඉතින් අපේ YouTube channel subscribe bell icon එක ඔල් තියාගන්න අපි යනවා notification එක ඉගෙන ගන්න. හරි app එකට ආවම පස්සේදී ඔයාලා පේනවා මුලින්ම දෙන register login demo account කියලා. ඉතින් මේක register කියන්නේ ඔයාලත් account එක හදනවා මේකෙන් යන්න. login කියන්නේ ඔයාලට account එකක් තියෙනවා නම් email password දීලා මේකෙන් යන්න. ඊට පස්සේ ඔයාලට demo account කියන්නේ ඔයාලට app එක හුරු වෙනකම් පොඩ්ඩක් trade කරන්න. හරි අපි අලුත් හදන නිසා මෙතන register වෙන්න දෙන්න. එතන මෙහෙම එනවා මෙතනින් ඔයාලා කරන්න ඕනේ. මෙතන වෙනද phone number එක දෙන්න phone number එක දෙන්න එපා. ඒක අනාරක්ෂිතයි. ඒ නිසා ඔයාලා දෙන්න ඕනේ මෙතන email registration කියන එක. මොකද phone number දුන්නොත් ඔයාලා ලොකු ප්‍රශ්න ගැටලු වෙනවා. සල්ලි ගන්නකොට. ඒ නිසා email registration දෙන්න. එතකොට ඔයාලා email එක touch කරාන් පස්සේ මෙතන email account කියලා එකක් එනවා. අන්න එතකොට ඔයාලගේ email account එක දෙන්න. හරි මේ විදිහට ඔයාලගේ email account එක දුන්නාන් පස්සේ මෙතන උඩ තියෙන ඔයාලට පේනවා ඇති please choose කියලා එක. ඒ කියන්නේ ඔයාලා country එක තෝරන්න. ඒක touch කරාන් පස්සේදී ඔයාලට පේනවා ඇති මෙතන country එක තෝරන්න එනවා. මෙතන country එක තෝරනකොට පොඩ යටට යන්න ඔයාලා යටට යනකොට S අකුරෙන් පටන් ගන්න රටවල් වල ශ්‍රී ලංකාව කියන රට අපේ පුංචි රට ඇති. අපි යටට යමු. අපි අන්න පොඩ S අකුර පහ වුණා අපේ. අන්න මෙන්න තියෙන ශ්‍රී ලංකාව ඔයාලට පේනවා ඇති. මේ තියෙන ශ්‍රී ලංකාව. ඉතින් අපි ශ්‍රී ලංකාව වෙන්න ටච් කරනවා. හරි එහෙම ටච් කරලා ඉවරලා ඔයාලට කරන්න තියෙන මෙතන continue බටන් ටච් කරන්න. continue බටන් ටච් කරාන් පස්සේ ඔයාලා කරන්නේ මෙතන උඩ තියෙන මෙතන තියෙන organisation code කියලා සහ promote code කියලා දෙයක් තියෙනවා. අනිතින් මෙතන promote code එක කියන තමයි අනිවාර්ය වෙන්නේ. ඒක තමයි අපි දෙන්න ඕනි. අන්නේ promote code කියන එකට මම මේ දෙන code එක අනිවාර්යෙන් ඔයාලා දෙන්න. මෙතන 16යි 59යි 77යි 1 16යි 59යි 77යි 1 මේක හරියටම දෙන්න නැත්නම් ප්‍රශ්න වල තියෙන පුළුවන්. හරි මේක දෙන්න අනිවාර්යයෙන් මේක description එකෙන් දාලා තියෙනවා මේ promote code එක මේක register වෙන්න. හරි මේකෙන් ඊට පස්සේ මේක ඔයාලා කරන්න ඕනේ මෙතන next step කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා තියෙනවා යාළුවනේ බටන් ස්තන් තුනක් verification code please enter new password please enter the new password again කියලා. ඒ කියන්නේ verification code එක නිසා password දෙන එක. අපි මුලින් password එක දාලා ඔයාලා මුලින්ම please enter new password touch කරගන්න. හරි මම විතර password එකට දී ගත්තා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ආයිමත් මෙන්න මේ දෙවෙනි එකටත් ඒ විදිහට මේ password එකම දෙන්න. හරි මේ විදිහට password දුන්නාන් පස්සේදී ඔයාලා උඩ පේනවා ඇති මෙන්න විදිහට තියෙනවා get verification code කියලා බටන් එක අන්න එක ටච් කරන්න ඔයාලා. හරි ඒක ටච් කරන විදිහට ස්කෑන් වෙනවා. මේ විදිහට ස්කෑන් වෙනකොට ඔය ටික වෙලාවක් ඉන්න වෙනවා ඔයාලට. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙතනින් පොඩි කොටුවක් අරන් යන්න වෙනවා. අන්නේ කොටුව මෙන්න මේ ඉතලේ හරියට මෙන්න මේ කොටුවට අරන් යන්න ඕනේ. මෙන්න මේක. අපි දැන් ඒක අරන් යමු හරියට කොටුවට ලස්සනට. හරි ඔන්න හරි. මට පොඩ්ඩක් වැරදුනා. හරියටම වැටුන්නේ නැහැ ඒක. අන්න හරි. ඉන්ටර්නෙට් error එකක් තියෙනවා. ඉන්ටර්නෙට් error එකක් තියෙනවා. පොඩ්ඩක් බලමු ආයිමත් අපි try කරලා. කමන්නේ try කරලා බලමු අපි. අන්න ඕකේ කියලා ආවා. දැන් ඔයාලගේ email එකට පොඩි කෝඩ් එකක් ඇවිල්ලා දෙනවා. ඒක ඉක්මනට බලන්න විනාඩියයි තියෙන්නේ අපිට. ඔයාලගේ Gmail එකට යන්න. Gmail එකට පොඩි MTF එකෙන් පොඩි කෝඩ් එකක් එවලා තියෙනවා. අන්න ඒක ඒක ගන්න ඔයාලා. අපේ කෝඩ් එක ඇවිල්ලා නැහැ වගේ යාළුවනේ. බලමු මේකට ඇවිල්ලාද කියලා. බොහෝ සමහර ඒවා ඒකටත්
අපිට ඉතින් ආයි කෝඩ් එක ගැනීමට අවශ්‍ය වෙනවා. හරි ආයෙත් මෙහෙම get verification code දුන්නට ටච් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලමු ආයෙ කෝඩ් එක ඇවිල්ලාද කියලා. ආයෙ අර බටන් එක ඔයාලා ආයෙ දෙන්න පොඩ්ඩක්. මගේ ඊමේල් එක පොඩි ප්‍රශ්නයක් කියලා තිබ්බා. ඒක හරිය ඉන්ටර්නෙට් එරර් එකක් තිබුණේ. ආයෙමත් දීලා බලමු අපි ඒක. හරි. මම තෝරන්න ආවා. මගේ ඉන්ටර්නෙට් සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තිබුණා. හරි ඕකේ කියලා ආවා. දැන් බලමු ආපහු ඇවිල්ලාද කියලා. ඔන්න තියෙනවා ඊමේල් මේක. දැන් බලමු රිෆ්‍රෙෂ් කරලා ඒ විදිහ කියලා. හරි ඔන්න තියෙනවා ඇවිල්ලා MTF එකෙන් කෝඩ් එක 8881 කියලා කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. හරි අපි ඉක්මනට තප්පර ගාන කරන කලින් කෝඩ් එක දෙමු. 8881 එන්න මෙතන තියෙන complete button එක ටච් කරන්න. complete button එක ටච් කරාම පස්සේ ඒක ටිකක් load වෙවි. හරි ඔන්න ඒ විදිහට successful කියලා you have a registration successful කියලා වටනවා. ඒක නම් අපේ registration එක හරි. ඔන්න ඉතින් අපේ MTF එක අපි හරිය නිවැරදිව login වෙනවා. නමුත් අපි තාම account එක හදාගත්තේ නැහැ. ඔයාලා මෙන්න ඊට පස්සේ මෙන්න account එක හදාගන්න යන්න ඕනේ. මෙතන profile කියන එකට යන්න ඔයාලා. profile කියන එකට ගියන් පස්සේ ඔයාලට account එක හදාගත්තේ නැති බව පේනවා හොඳටම. මොකද මෙන්න මෙතන මෙන්න මේක කොළ පාට වෙලා නැහැ. ඒ වගේම ඔයාලා මෙන්න මෙතන කියන wallet එකට ගිහින් බලන්න. wallet එකේ USDT කියලා පෙන්වන්නේ නැහැ. මෙන්න මේක වගේ එකක් තමයි පෙන්වන්නේ. හරි අපි දැන් බලමු කොහොමද account එක registration verify කරන්න කියලා. හරි ඔයාලා මුලින්ම යන්න ඕනි මෙන්න මෙතන wallet කියන එකට එකම අපි යන්නේ account එක verify කරන්න. හරියට මේක කරන්න නැතුව බෑ. wallet කියන එකට ගියන් පස්සේ මෙන්න මේ විදියට එනවා. මෙන්න මෙතනදී ඔයාලා කරන්න ඕනි mobile phone number email verification කියන එකට ටච් කරන්න ඔයාලා. ඒක ටච් කරාන් පස්සේදී මෙන්න මේ විදිහට අහනවා real name එක උඩින් අහනවා real name කියන වගේ ඇත්ත නම දෙන්න. ඉතින් මගේ දෙනවා මම මේ විදිහට ප්‍රකාශ් කියලා. phone number එක අහනවා. ඉතින් ඔයාලා phone number එක දෙන්න. එතන phone number දෙනවා. ඉතින් ID card එක දෙන්න ඔයාලගේ identity අංකය. ඉතින් අංක කීපයක් දෙනවා බොරු අංක ටිකක් දෙනවා. ඔයාලගේ ඇත්ත ඒක මොකද මම මේක නිකන් ඔයාලට කියලා දෙන්න හදන එක නිසා ඇත්ත එකක් දෙන්න ඔයාලගේ මොකද ඔයා සල්ලි දාන නිසා. ඔහොම දෙන්න. මම ඉතින් බොරු එකක් දෙනවා ඔයාලා ඇත්ත එක දෙන්න. බැංක් account එකටත් මම නිකන් මෙහෙම බොරු එකක් දෙනවා. හරි බැංක් name එකට ඔයාලා මොකක් කරක දෙනවා. ඉතින් මෙතනින් දෙනවා නිකන් BOC කියලා. බැංක් branch එක ඔය විදිහට දෙන්න. කියන්නේ මොකදම රියල් නේම් එක දෙන්න ඔයාලා. ඒක ඔයාලගේ ඇත්ත නම. ඊළඟට ෆෝන් නම්බර් එක දෙන්න. ඊමේල් එක දෙන්න. ඊමේල් එක නිකන් ඇවිල්ලා දෙනවා. ID කාඩ් එකට ඔයාලගේ ID කියන්නේ ඔයාලගේ identity අංක නැත්නම් අම්මගේ තාත්තගේ identity අංකය හරියටම දෙන්න ඒක. වැරදිව දෙන්න එපා යාළුවනේ. මොකද නැත්නම් ඔයාලා සල්ලි ගන්න බැරි වෙනවා. ඒ වගේ බැංක් account එක කියන්නේ ඔයාලගේ සල්ලි ඔයාලගේ බැංක් ඔයාලගේ හොඳ වැඩ කරන බැංක් account එකක් දෙන්න. අන්නේ බැංක් account එකේ නම දෙන්න. ඒ බැංක් account එක පොත ඕපන් කරලා branch එක දෙන්න. එහෙම දීලා ඉවර වෙලා ඔයාලා කරන් දෙන්න මෙතන submit button එක ටච් කරන එක විතරයි. submit button එක ටච් කරන්න ඊයසිදී මෙතනින් මගේ නම්බරේ යූස් කරලා තියෙනවා කියලා කියනවා. හරි කමන්නේ. අලුත් නම්බරය පොඩි නම්බරය යූස් කරලා දෙනවා. ආයෙ නම්බර යූස් කරන්න බෑ. දැන් අලුත් නම්බරයක් දෙනවා. ඉතින් submit button එක දෙන්න. හරි. ඔන්න ඔයාලට පේනවා ඇති මේක හරි. හැබැයි තාම මේක වෙරිෆයි වෙලා නැහැ. අපේ විතර කොළ පාට වෙලාත් නැහැ. wallet එකට ගිහලා තාම වෙරිෆයි වෙලා නැහැ. නමුත් මේක කොළ පාටලා තියෙනවා. මොකද මේක වෙරිෆයි වෙන පැය 24ක් කාලයක් යනවා. සමහරවිට විනාඩි 15 වෙනවා. ඉතින් මේක පැය 24ක් කාලයක් යන බැවින් මේක ඊළඟ part 2 වීඩියෝ එකෙන් අපි හමු වෙමු. හැබැයි මොන්න මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දුන්න කොහොමද හරියටම MTF ගිණුමක් නිර්මාණය කරන්න කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද MTF ගිණුමට සල්ලි ආයෝජනය කරන්නේ, කොහොමද සල්ලි ආයෝජනය කරන්න ඕනේ, කීයක් ආයෝජන කරන්න ඕනද, ආයෝජන කළ කොහොමද සල්ලි උපයන්නේ කියලා. මේ MTF කරන්න තියෙන පොඩි දෙයයි ඒ තමයි 6 මාත්‍ර බටන් එකක් ඔන් කළා උදේ පාන්දර නැගිටලා බලනකොට සල්ලි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි AI smart transaction mode එක ඔන් කරන. ඒ කියන්නේ මෙන්න මේ transaction mode එකට ගිහිල්ලා මෙන්න මේක තියෙනවා AI smart transaction කියලා මෙන්න තියෙන්නේ. මෙන්න මේකට ගියන් පස්සේ මෙන්න මෙතන තියෙනවා යාළුවනේ
මෙන්න මෙතන තියෙන පොඩි මෙන්න වගේ බටන් එකක්. මෙන්න මේ බටන් එක 6ත් 6:00මාර අතර වෙලාවක ඔන් කරාම පස්සේ මේ විදිහට ඔන් කරාම පස්සේදී උදේ නැගිටලා බලන්න මේ සල්ලි ටික වෙලා තියෙනවා. අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඕනි. අඩුම ගාන තමයි ඩොලර් 65 කියන්නේ රුපියල් 25000. සල්ලි නැති වෙන්නේ නැහැ. කිසිම බයක් වෙන්න එපා ඔයාලා. හරි. ඉතින් මේ විදිහට තමයි ඔපන් ගන්න. අපි ඊළඟ පාර්ට් 2 එකට ගමු. ඔයාලට සිදුවනටම සුබ දවසක්. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඔයාලා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ පොඩි දෙයක්. වීඩියෝ එක ඉවර වෙන කලින් මම කියන්න හැදුවේ අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකේ මේ වීඩියෝ share කරන්න තවත් කෙනෙක්ට බලන්න. ඒ වගේම ඔය වීඩියෝ like කරන්න comment කරන්න තවත් කෙනෙක්ට බලන්න share කරලා අපිට පොඩි help එකකුත් දෙන්න. ඉතින් අපි ඊළඟ part 2 වීඩියෝ එකේ හැම බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. සියලු දෙනාට ආයුබෝවන්.